හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද ගෙනල්ලා තියෙන්නේ ටිකක් අමුතු විදිහේ කතාවක්. වයසට යනකොට මිනිස්සු තනි වෙනවා, හුදකලා වෙනවා. සමහර ලාවට ඒගොල්ලන් බලා ගන්න දරුවෝ නැති වෙන්න පුළුවන්. දරුවෝ හිටියත් හුඟ දෙනෙක් අන්තිම කාලේ ගත කරන්නේ තනියම. ඒ අය කොච්චර වේදනාව විඳිනවද? ඒ වගේමයි ඒගොල්ලන්ගේ හිතවල මොන වගේ හැඟීම් තියෙනවද? මේවා දන්නේ ඒ ඇගොල්ලෝ විතරයි. ඉතින් ඒගොල්ලන්ගේ මරණය සමහර වෙලාවට හරි අසහනයෙන් සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකින් ඒගොල්ලන්ගේ ආත්ම නරක තැන් වලට යන්න පුළුවන්. අද කතාව ගෙදිලා තියෙන්නේ ඒ වගේ සිද්ධියක් ගැන. කතරිනා ආච්චි අපේ ගමට ආපු විදිය කවුරුවත් දන්නේ නැහැ. අපි සීයලා කියන විදියට එයා ඇවිල්ලා තියෙන ගමේ ගෙදරක වැඩ කරන්න. ඒ ගෙදර ඉඳලා තියෙන වයසක ජෝඩුවක්. ඒ දෙන්න මැරුණට පස්සේ කතරිනා ආච්චිට මුදලක් හම්බෙලා තිනවා. ඒකෙන් ගමේ පොඩි ඉඩමක් අරගෙන ගයක් හදාගෙන තිනවා. එදා ඉඳලා තැන් තැන් වල බැල මෙහෙ කරලා ලැබෙන කුලියෙන් තමයි හොඳ ජීවත් වෙලා තියෙන්නේ. ගමේ මිනිසුත් එක්ක වැඩි අය හොඳ අය තිබ්බේ නැහැ. ඒකට හේතු උනේ උන්දගේ හරි අමුතු පෙනුමක්. හරි මෝසල පෙනුමක් තිබ්බේ. ගමන් යන්නේ කුඩු ගැහිලා. ඒ දවස්වල අපි උන්ද දැක්කොත් හෝ කියනවා. ඒ වගේමයි උන්ද නැති වෙලාවට උන්දගේ වත්තට වැදිලා කජු පොල් වගේ දේවල් කඩා ගන්නවා. ඒ වගේ වෙලාවෙන් පස්සේ ගම දෙවනත් වෙන්න උන්ද අපිට අම්මා මාව නැතෝ බයිනවා. ඒකත් අපිට ඒ දවස්වල ලොකු විනෝදයක්. කොහොම හරි හැමදිනම වගේ උන්දත් වයසට ගියා. මුලදී සතියකට සැරයක් දෙකක් කඩපලේදී උන්ද දැක්කත් පහුවෙන්න ඒකත් නැති වෙලා ගියා. පස්සේ තමයි අපිට ආරංචි උනේ උන්ද මැරිලා කියලා. උන්දගේ මිනිහ දැකලා තියෙන්නේ දවස් ගානකට පස්සේ කුණු වෙලා. ඒ ළඟින් කිරි කපන්න ගිය මිනිහෙක් තමයි දැකලා තියෙන්නේ. මිනිහත් බය වෙලා තිනවා. මිනිහ තිබ්බ විදිහට. ඥාතියෙක් අහල ගමකවත් නැති හන්දා උන්දගේ මරණය කෙරුණේ බොහොම චාම් විදිහට. ගමේ මරණාධාර සමිතියටවත් උන්ද බැඳිලා හිටියේ නැහැ. ඒත් මනුස්සකමට සමිතිය කට්ටිය අවශ්‍ය දේවල් ඒ ගෙදරට ගෙනිච්චා. ගමේ අයත් ගියේ හරියට නම් වරදෙන් බේරෙන්න වගේ. ගිහිල්ලා විනාඩියක් දෙකක් ඉඳලා ආපිට හැරිලා එනවා. සමහරු නම් කීවේ ගේ හැමතැනම කුණු ගඳ කියලා. රාත්‍රියේ හිටියෙත් අහල පහල කසිප්පු පෙරන මිනිස්සු විතරයි. උන් වටේ ඉඳගෙන බෝරු ගැහුවා. මිනිහ තියාගත්තේ දවසයි. පහුවෙනිදා කනත්තට ගිහිලා වල්ලලා දැම්මා. කාත් කවුරුවත් නැති හින්දා හත් දොහේ දානයක්වත් තුන් මාසෙ දානයක්වත් උන්දට තිබ්බේ නැහැ. හාමුදුරුවෝ වලලපු දවසේ උන්දෑ ගෙදරට ඇවිල්ලා පොඩි පිරිතක් කීවා. එයින් පස්සේ හැමෝම පිටත් වෙලා ගියා. කතරිනා ආච්චි අතීතයට එකතු වුණා. එයා ගමේ මිනිසුත් එක්ක එච්චර සම්බන්ධතාවයක් නොතිබිච්ච හන්දා වැඩි කාලයක් යන්න කලින් උන්දේ අපි හැමෝටම අමතක වෙලා ගියා. ගමේ මිනිස්සු හැමෝම ඒගොල්ලන්ගේ රාජකාරිවල පුරුදු විදියට යෙදුණා. ඔය අතරතුරේ තමයි සුනිල් කියලා හාදෙක් හරි අමුතු කතාවක් කීවේ. මුලදී ගමේ මිනිස්සු ඒ කතාව ගණන් ගත්තේ නැහැ. මොකද සුනිල් කියන කතා එච්චර ගණන් ගන්න බැරි හන්දා. සමහර වෙලාවට මිනිහා බොරු කියනවා. ඒත් වැඩි කාලයක් යන්න කලින් ඒ කතාවම තවත් දෙතුන් දෙනෙක් කියපු හන්දා හැමෝටම පොඩි බයක් ඇති වුණා කතරිනා ආච්චි ගැන. ඒගොල්ලෝ දැකලා තියෙනවා කතරිනා ආච්චිගේ අවතාරේ. ගේ එලිපත්ති වාඩි වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට අතවනනවලු. ඒ හේතුව හන්දම හුඟ දෙනෙක් කතරිනා ආච්චි ගේ තිබ්බ පැත්ත පළාතෙවත් නොයා හිටියා. ඒ පැත්තේ ගියොත් කිරි කපන්න යන මිනිස්සෙක් විතරයි. වෙනදා උදේම ගේ මිනිස්සු 7 විතර වුණාට පස්සේ යන්න පටන් ගත්තා. ඒකට හේතුනේ ඒ වෙනකොට 7-8 දිනෙකම කතරිනා ආච්චිගේ අවතාරය දැකලා බය වෙලා.
වෙනද ඒ පැත්තේ ගිහිල්ලා පොල්පුවක් හොරෙන් ගේන ගමේ හිටපු මැරයෝ කීප දෙනා පවා ඒ පැත්තේ නොයා හිටියා. ඒ හැමෝම කිව්වේ එක්කෝ ඒගොල්ලෝ කතරිනාචි දැක්කා, එහෙම නැත්තම් උන් දැක්ක ඉදිරි ගාන සද්දේ ඇහුණා කියලා. ඔය මොනවා කිව්වත් අපි කීප දෙනාට නම් ඒකේ වගාවක්වත් තිබ්බේ නැහැ. අපි ඒ අයට hina වුණා. ඇත්තටම අපි දැනගෙන හිටියා කතරිනාච්චි ජීවත් වෙලා ඉන්න කාලෙත් කිසි කරදරයක් තිබ්බේ නැහැ ගමට. ඒ වගේම උන් දැන් මැරිලා ගියත් කරදරයක් තියෙන්න විදිහක් නැහැ. අපි හොල්මන් අවතාර ගැන විශ්වාස කරේ නැහැ. මම, රංජිත්, නීල්, අපි තුන්දෙනා හොඳ යාළුවෝ. අපි ඉඳ හිට ගමේ මිනිස්සු ඒ පැත්තේ නොගියත් අපි හොරාට ඒ පැත්තේ ගියා. ඒකට හේතුනේ හොර හතුරෙක්වත් ඒ පැත්තේ යන්නේ නැති හන්දා ඒ ආච්චිගේ වත්තේ පොල් අඹ අන්නහේ මේ හැම දෙයක්ම යහමින් තිබ්බා. අපිටත් ඕනේ වුණේ ඒවා අපේ භුක්තියටම හයි කරගන්න. ඒ හින්දා අපි ඒ පැත්ත යන බව ගමේ කාටවත් අපි කියන්න ඇරියේ නැහැ. අපි මිනිස්සුන්ට හොල්මන් බයේ ඉඳම හැරියා. දවසක් අපිට පොඩි අදහසක් ඇති වුණා. අපි තුන්දෙනා තේම සල්ලි වැඩි කොට දාලා ඒ දවස්වල රංජී ගෙදර තිබ්බේ කතරිනා ආච්චිගේ ගෙවල් කිට්ටුව. ගෙවල් කිට්ටුව කිව්වට හැතැම්ම කාලක් විතර ඇත. උන්දගේ ගේ තිබ්බේ ගමේ කෙළවලට වගේ ඉන්න. එතනින් තමා පටන් ගන්නේ රක්සිතේ. ඒ හරි මහා කැලෑව. ඒ හරි මිනිස්සු ඉඳ හිට ගියා ඖෂධයම හොයන්න. ඒත් කතරිනා ආච්චිගේ සිද්ධියෙන් පස්සේ ඒකත් මිනිස්සු නවත්තලා දැම්මා. අපි රංජියේ ගෙදරට ගියේ 2:00 විතර. ගෙදර කවුරුවත් නැහැ. රංජියා හොකාලා මාළු වගේක් පදිනවා. ඒවා හොඳට බැදිලා. ඒ වගේමයි අපි තවත් අඩුම කුඩුම ගෙනල්ලා තිබ්බා. නීල්ගේ බෑග් එකේ තමයි බෝතල් 2 තිබ්බේ. ඒ වෙනකොට අපි තුන්දෙනාම සැදී පෑදී හිටියේ කතරිනා ආච්චිගේ පාළු ගෙදරට ගිහිල්ලා අර බෝතල් 2 හිස් කරන්න. ඒ වගේ දෙයක් අපි ගෙදරක හරි වෙන තැනක හරි කරොත් කවුරු හරි දකින්න පුළුවන්. එහෙම වුණොත් ගෙවල් වලින් විසුමක් නැහැ. මේ ඉක්මන් කරහල්ලා රෑ වෙනකම් මෙතන ළඟින්න බෑ. ඇරත් ඕක එච්චර හොඳ තැනකුත් නෙවෙයි. මං එහෙම කීවේ වැඩේ පටන් ගන්න මගේ හිතේ තිබ්බ දැඩි ආසාව හන්දා. ඇයි කතරිනා ආච්චිගේ හොල්මන ඉන්නවද? ඔබ හොල්මනට බයයිද? රංජා එහෙම ඇහුවේ බැදපු මාළු ටික ඔක්කොම භාජනයකට දාලා ඒක වහන ගම. ඒකෙන් මාර සුවඳක් ආවේ. ඇත්තටම මගේ හිතට දැනෙන පුදුම පෙරේතකමක්. පැය 2ක් විතර කැලෑව මැදින් ගිහිල්ලා අපි කතරිනා ආච්චිගේ ගේ ළඟට ආවා. ගේ වටේටම තනකොළ පැවිලා. සෑහෙන දවසකින් කවුරුවත් ඒ පැත්තේ ගිහිල්ලා නෑ වගේ. අපි ගේ පාඩියට ගොඩ වෙලා ඇතුළ බැලුවා. ඇතුළට එන්න තියෙන දොර ඇරලා බලිය වගේ. කවුරු හරි ආප් එකෙක් ඒක කඩන්න ඇති කියලා අපිට හිතුණා. ඇත්තටම ඒ වාගේ දෙයක් කරලා මොනවා ගන්නද? කතරිනා ආච්චිගේ ගෙදර ඇති දෙයක් නෑ. උන්දගේ පරණ ඇඳ කබලයි පුටු 2යි විතරයි. අපි ඇතුළට එබිලා බැලුවා. අර පිළිවැල එහෙම්ම තියෙනවා. ඒකේ මැරිච්ච කතරිනා ආච්චිගේ රෙදි කෑලි කීපයක් දාලා තිබ්බා. ඒව දකිනොත් මට බය හිතුණා. ඒ වගේමයි ඇඳ. ඒකත් තියෙනවා. ඒකේ තිබ්බ මෙට්ට පැදුරු ගුලි කරලා පැත්තකට විසි කරලා. මට මතකයි දා. මමත් ගියා උන්දගේ මිනිය බලන්ට. පාගෙට කුණු වෙලා තිබ්බේ. පණුව සිලි සිලි ගාලා හැම තැනම දුවනවා. ඒ වගේමයි කුණු ගඳ.
උන්දගේ අවසාන කටයුතු වලින් පස්සේ කවුරුවත් මේ පැත්ත පළාතේ ඇවිල්ලා නැහැ ඒවා අයින් කරන්න. අපිත් මේ පැත්තේ ආවට ගේ ඇතුළට ආවේ නැහැ. එළියේ තියෙන දෙයක් කඩා වඩාගෙන තමයි ගියේ. මට ඒ වෙලාව හිතුනේ අපේ වැඩේට ගැලපෙන තැනක් නෙවෙයි කියලා එක. මොකද මොකක් හරි අවුලක් තියෙන බව මට ගේ ඇතුළට එනකොට දැනුණා. එදා දැනිච්ච කුණු ගඳ ආයෙත් දැනෙනවා වගේ මට හිතුණා. යාළුවෝ දෙන්නට කීවට උන් දෙන්න ආපහු යනවා තියා ඒ ගැන හිතන්නවත් කැමති නෑ. ඒ වෙනකොට උන් දෙන ලෑස්තිලා හිටියේ කොයි වෙලාවෙද බෝතලේ අරින්නේ කියලා. පරණ මේසයක් තිබ්බා. අපි ඒක ඉස්සරහට ගත්තා. වටපිට බැලුවට පස්සේ පරණ පුටු දෙකකුයි ස්ටූල් එකකුයි තිබ්බා. ඔක්කොම දිරාපත් වෙලා දූවිලි වැහිලා. ඒ ළඟ තිබ්බ පරණ ඉලපත් කෑල්ලකින් ඒ ටික පිහලා දැම්මා. හැම තැනම දූවිල්ල. මහා මෝසල පාළු ගතියක්. වැඩේට ලෑස්තිලට ආවට මොකද මට නම් ඒ වෙලාව හිතුනේ ඒක එච්චර හොඳ තීරණයක් නෙවෙයි කියලා. මේ ඔබ දන්නවද මේ ගෙදර හුඟක් කොල්මන් තියෙනවා. මිනිස්සු හුඟක් දැකලා තියෙනවා. නීල් එහෙම කිව්වේ සාදේ පටන්ගෙන පැය භාගයක් විතර ගියාට පස්සේ. මං දැනගෙන හිටියා. එයාට ඕනේ මමයි රංජිවයි බය කරන්න. මිනිහා දන්නවා අපි හොල්මන් වලට ටිකක් බයයි කියලා. අපි hina වුණා. හොඳයි. ආච්චිටත් එන්න කියහන්කෝ. ෂොට් එකක් දෙන්න. ජීවත් වෙලා ඉන්න කාලේ මේව රහ බලලා නෑනේ. මරණයට පස්සේවත් දෙමුකෝ. රංජි එහෙම කීවේ අපි hina ගස්සමින්. ඒත් එතන මොනවා හරි අවුලක් තියෙන බව ඒ වෙනකොට මට වගේම රංජිටත් දැනෙන්න ඇති. ඒකින්ද ඌ හොරෙන් අර කාමරේ දිහා බලනවා. ඒ කාමරේ තමයි ආච්චි ජීවත් වුනේ. මමත් ඒ පැත්ත බලනවා. ඌත් දකින්න ඇති මමත් ඒ පැත්ත බලන බව. ඌ විකාට අහක බලාගත්තා. මාත් අහක බලාගත්තේ මං බයයි කියලා ඌ තේරුම් ගනී කියලා බයට. හැබැයි නීල්ට නම් ගානක්වත් නෑ. ඌ හොඳ සීරුවේ විනෝද වෙනවා. ඉඳ හිට පරණ සින්දුවක පදයක් දෙකක් කියනවා. ඒවත් අඩ කුණු හරප එකතු කරලා. උගේ විනෝදාසි තමයි ඒ වාගේ සින්දු කියන එක. වෙනද නම් අපිත් හුඟක් විනෝදුනා ඒවට. ඒත් එදා නම් මට ඒ වගේ එච්චර රසයක් දැනුන්නේ නෑ. ඒ වෙනුවට මගේ ඇසුත් ඉඳ හිට අර අඳුරු කාමරේ දිහාට ගියේ මටත් නොදැනීම. මේ බල දන්නවද? මේ වාගේ තැන්වල හවස් ජාමේ රාත්‍රියේ පාන්දර ඉන්න හොඳ නෑ. ආයෙත් නීල් පටන් ගත්තා. මට නීල් ගැන ඇතුනේ කේන්තියක්. ආපු වැඩේ කරගෙන යන්න නැතුව මෙතන එක දේවල් කිය ඉන්න එක් ගැන. අනේ මේ නීලෝ ඉක්මන් කරලා ඔන්නෝ කිවරයක් කළා යමක්. පොඩි වැහි ගතියකුත් තියෙනවනේ. මේක ලොකු වැස්සක් වෙන්න කලින් යන්. මේ ගේ ඇතුළේ ඉන්න බෑ තෙමිනවා. බලහන්කෝ වහලේ දිහා ඇස් වටේ වගේනේ. රංජි එහෙම කීවේ ඈතෙන වැස්ස හන්දා. ඇත්තටම මටත් හිතුනේ ඒක හුඟක් හොඳ අදහසක් කියලා. ඒත් නීල් නම් ඒකට කිසිම මනාපයක් දැක්වේ නෑ. උගේ අදහස වුණේ වැස්ස හන්දා තව ටික වෙලාවක් ගත කරමු කියන එක. තවත් පැය භාගයක් විතර යනකොට අපිට පුළුවන් වුණා බෝතලයක් විතර හිස් කළා දාන්න. ඒ වෙනකොට අපි හිටිය හොඳ පදම් වෙලා. මේ
දැන් ඉතින් බයිට් එකත් ඉවරයිනේ. යමල්ලා වැස්ස පටන් ගන්න කලින්. මං යෝජනා කරේ ඒ වෙනකොට වැස්ස ළඟ ළඟම එන බව දැනිච්ච හන්දා. මහ වැස්සක තෙමෙනවා තියා හිතන්නවත් බැරි වුණේ පොඩ්ඩක් නැත්තම් මට සෙම අමාරු වැඩි වෙන හන්දා. ඒත් අරුන් දෙන්නගේ නම් ඒ වෙනකොට යන්න අදහසක් තිබ්බේ නැහැ. කලින් ටිකක් අවුලෙන් හිටපු රංජි ඒ වෙනකොට නීල් එක්ක හොඳටම පෑහිලා. දෙන්න එක එක දේවල් කතා කරනවා. ගමේ කෙල්ලෝ ගැන. ඒ වගේම එක එක ඕපාදූප හරියට ගෑනු දෙන්නෙක් වගේ. ඒ අතරතුරේ තමයි මං ඇරලා තියෙන දොරෙන් කතිරිනා ආච්චි හිටපු කාමරේ දිහා බැලුවේ. ආයෙත් මගේ මතකයට ආවේ එදා මං දැකපු උන්දගේ මිනිහ. හරියට මිනිහ ඇඳ උඩ දාලා තියෙනවා වගේ මගේ හිතට ආවා. ඒකද මට දැනෙන්න ගත්තා. මේ මොනවද ඔබ කල්පනා කරන්නේ? කතරිනා ආච්චි ගැනද? නීල් එහෙම කියමයි පිටට පාරක් ගහන කම. ඇත්තටම මං හිටියේ බය වෙලා. මං ගැස්සිලා ගියා. මේ දැන් ඇතිනේ යමල්ලා. මං එහෙම කිව්වත් මං දැනගෙන හිටියා අරුන් දෙනා කීයටවත් ඒකට මනාප වෙන්නේ නැහැ කියලා. ඇරත් හදිස්සියෙන් යන්න ඕනාවක් තියෙන්න විදියකුත් නැහැ. ඒකට හේතුව ඒ වෙනකොට 5:00 වෙලත් නැති එක. තවත් පැය කාලක් විතර ගියා. එතකොට නම් දෙවනි බෝතලෙත් අඩියටම කිට්ටු කරලා. ඒ අතරතුරේ තමයි රංජි නැගිට්ටේ ටිකක් අපහසුවෙන් වගේ. මං දැනගෙන හිටියා ඌ මොකටද යන්නේ කියලා. මං එළියට යනවා. උඹලා හිටපලා බය නැතුව. මං බලාගෙන හිටියේ දෙපැත්තට වැනි වැනි යන රංජි දිහා. ඒත් එක්කම නීල් මට කිට්ටු වුණා. මේ මං අරුව බය කරන්න. ඕක පට්ට බයයි. මං අනිත් පැත්තෙන් ගිහිල්ලා ඌට ගේම දෙන්න. මං එපා කියන්න කලින් නීල් එළියට ගියා. මට ඇති වුණේ බයක්. ඒ වගේම තරහක් නීල් ගැන. මේ වගේ වෙලාවක මේ වගේ තැනක අනවශ්‍ය දේවල් කරන එක ගැන. මං කන්දීගෙන හිටියේ රංජා කෑ ගන්න සද්ද අහන්න. විනාඩියක් විතර ගියා. කිසිම සද්දයක් නැහැ. එතකොට තමයි මට ඒක ඇහුනේ. මං ඒ පැත්තට හැරුණා. ඒ සද්ද ආවේ අර කාමරේ දිහා. කතරිනා ආච්චි මැරිලා හිටපු කාමරේ දිහා. කේන්ද්‍රී ගාන සද්දයක්. මං මුලදී හිතුවේ හුලගේ සද්ද වෙන්න ඇති කියලා. ඒත් තප්පර දෙක තුනක් යනකොට මට තේරුණා මට ඇහෙන්නේ ඒ සද්දේ කියලා. ඉන්න වැඩි වෙනවා. හරියට මරණාසන්න වෙලාවේ කිඳිරි ගන්නවා වගේ. මං නැගිට්ටා. මට ඕනේ වුණේ එතනින් එළියට යන්න. මට ලොකු තරහක් කවුරුන් දෙන්නගෙන. මං කෑ ගැහුවා. මට හිතෙන්නේ මගේ කටහඬ ගමටත් ඇහෙන්න ඇති. ඒ තරම් හයියෙන්. දෙපාරක් තුන් පාරක්. මට පුදුම හිතුනේ ඒ කෑ ගහලත් එකෙක්වත් නාපු එක. ඒ අතරතුර තමයි මට ඇහුනේ අර සද්දේ එන්න වැඩි වෙනවා. මට ඕනේ වුණේ එතනින් එළියට යන්න. ඒත් මට ඒකට හයියක් තිබ්බේ නැහැ. හරියට මං එතෙන්ද අල්ලලා බැඳලා දාලා වගේ. මං ආයෙත් කතා කරා. ඒ තරුණ දෙන්නේ එකෙක්වත් නැහැ. මට පුදුම බයක් ඇති වුණා. උන් දෙන ගියාවද්ද කියලා. ඒත් එහෙම කරන්න තරම්
මං ගල් ගැහිලා බලාගෙන හිටියේ අර දොර දිහා. අර කෙඳිරි ගාන කෙනා ගෙයින් එළියට එන්න හදනවා. ඒ කාමරය ඇතුළේ ඉඳලා. ඒ සද්දේ ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ වගේමයි අපහසුයෙන් කකුල ඇදගෙන එන සද්දය ඇහෙනවා. මං හිතුවේ දැන් කතිරිනා ආච්චිගේ අවතාරය අර දොරෙන් එළියට එයි කියලා. ඒත් ඒ සද්දය එක පාර්ටම නැවතුණා. තප්පර කීපයක් ගියා. නිස්සද්දතාවය විතරයි. ආයේ කිසිම සද්දයක් පද්දයක් නෑ. කවුද ඇතුළේ ඉන්නේ? කවුද ඔය? කවුද? මං දෙපාරක් තුන් පාරක් එහෙම ඇහුවේ හිතේ ඇතිවෙච්ච බය අඩු කරගන්න. ඒත් කිසිම සද්දයක් නෑ. මං බැලුවේ මගේ යාළුවෝ දෙන්න ගියේ පැත්ත. උන් දෙන්න පරක්කු මොකද කියලා මට හිතා ගන්න බැරි වුණා. මට ලොකු බයක් දැනුණා. උන් දෙන්න මං දාලා ගියද කියලා. සමහර වෙලාවට මං බය කරන්න උන් දෙන්න එළියේ ටිකක් හැංගිලා ඉන්නවා ඇති. මං එහෙම හිතුවා. වරෙල්ලා බං යන්න. පිස්සු නටන්න නැතුව. මෙතන හෙන අවුල්. මං කෑ ගැහුවා. දෙපාරක් තුන් පාරක්. මට ඕනේ වුණේ අරුන් දෙන්නක් මට ගෙන්න ගන්න. ඇහිච්ච දේ කියලා එතනින් පිටත් වෙලා යන්න. ඒත් උන් දෙන එන බවක් නම් පෙරුන්නේ නැහැ. එතකොට තමයි මගේ හිතේ ලොකු බයක් ඇති වෙන්න ගත්තේ. ඇත්තටම උන් දෙන්න ගියාද කියලා මාව දාලා. මට ලොකු කේන්තියක් ඇති වුණා. එතකොට තමයි වැස්ස පටන් ගත්තේ. ඒ කාරියට මටම වුණා වගේ වැඩක්. කලින් තිබේ යාන්තම් පොද වැස්සක්. ඒක මා මුර්ගසම් වර්ෂාවක් වුණේ මොන කරුමකටද කියලා මට හිතා ගන්න බැරි වුණා. කතරිනා ආච්චිගේ වහලේ පොල් අතු ඒ වෙනකොට හොඳටම දිරලා ඒ අස්සෙන් වතුර ගලනවා පීලි වගේ. ඒ වතුර වැටිලා බිම මැටි පොළව මඩ වෙනවා. වරෙල්ලා බං වරෙල්ලා තෙමෙන්නේ නැතුව. මං හයියෙන් කෑ ගැහුවේ යාළුවෝ දෙන්නට. ඒ තුන් දෙන්නගේ නම් වගක්වත් නැහැ. ඒ වෙලාවේ මට තේරුණා මං බය කරන්න හිතාගෙන මුන් දෙනා කලින්ම ප්ලෑන් කරලා තියෙනවා ඒ දේ කරන්න. වැස්ස පායනකම් මටත් එතනින් යන්න විදියක් නැහැ. ඒ වැස්සේ යන්න නම් මට කිසිම හයියක් තිබ්බේ නැහැ. සීතල. ඒ වගේම වැහි මන්දාරම. කී ඇතුළේ ඉන්නකම් වැස්සෙන් බේරිලා ඉන්න පුළුවන්. ඒත් අර ඇහිච්ච සද්දය හන්දා ඒ ගෙදර ඉන්නවා කියන එකත් මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතට අහුවෙච්ච දේවල් ටිකත් අරන් මං සෙරෙප්පු කටු දෙක දාගත්තේ වැස්සෙම හරි කියලා යන්න ගෙදර. අරුන් දෙනත් බැන බැන මං ගෙයින් එළියට බැස්සා. වැස්ස ඒ වගේම හුළඟ. තප්පර ගානක් යනකොට මං තෙමිලා ගියා. ඒත් එක්ක තමයි මට අරුන් දෙන්නගේ හිනාව ඇහුනේ. උන් දෙන්නගේ පිළිකන්නේ හැංගිලා ඉන්නවා. මට ඇති වුණේ පුදුම කේන්තියක්. එතකොට තමයි මතක් වුණේ මට කලින් ඇහිච්ච දේ. මං මේ හැම දෙයක්ම උන්දට කීවා. ඒ තුන් දෙනාට නම් ගාණක්වත් නැහැ. පිස්සුද බං? මොන හොල්මන්ද? උඹ නම් හොල්මන් වලට හොඳටම බය වුණානේ. ඒකනේ උඹ යන්න ලෑස්ති. වරෙන් මචං වරෙන්. වැස්ස පායපුවම යක්. තවත් ටික වෙලාවකින් අපි බෝතලේ තුල තිබ්බ ඉතුරු ටිකත් සප්පායම් වෙන්න ගත්තා. ඒ වෙනකොට මට වුණා වුණේ පුළුවන් තරම් විදියට මගේ හිත සංසුන් කරගන්න. වීදුරුවක් දෙකක් බොනකොට මගේ ඇඟ රත් වෙලා ගියා. ඒ වගේමයි මගේ හිතට පොඩි සහනයකුත් දැනෙන්න ගත්තා. මේ සාන්තයා දැන් කියපන්කෝ
උඹට ඇහිච්ච සද්දේ. උඹට ඇහුනේ අර කාමරය ඇතුළේ නේද? ඔව් ඒක හරි. මොකද උන් දැන් මියදුනේ ඕකෙදිනේ. නීල් කතා කරන්නේ හරි අමුතු විදියකට. ඌට ඕනේ මාව බය කරන්න. ඒකේ කිසිම සැකයක් නැහැ. අනේ මේ මගුල් කතා නොකර ඉඳපන්. මම මේ බලයිනේ වැස්ස පායනකම් මෙතනින් තොලොංචි වෙලා යන්න. මං එහෙම කිව්වේ ටිකක් තරහින්. හැබැයි නීල් නම් ඒ ගානටවත් ගත්තේ නැහැ. ඒ වෙනකොට ඌට හොඳටම වැඩි වෙලා. මේ ඔබ දන්නවද? ආච්චි නිදාගෙන හිටියේ ආන් අර ලනු ඇඳේ. ඈ මාත් දැක්කා උන් දැන් මිනිහ. හා කාටද පුළුවන්නේ ඒ ඇඳේ බුදිය ගන්න? බුදියන විනාඩි 5ක් ඉන්න. අල්ල මොට්ටුවක්. මට හිතුනේ නීල්ට පිස්සු කියලා. ඒ අදහසම රංජිගෙත් තියෙන්න ඇති. රංජි බලාගෙන හිටපු විදියෙන් මට ඒක තේරුණා. හරි. උඹලට බෑනේ. ඕ මං එක් කරලා පෙන්නනවා. රංජි වැනි ගිහිල්ලා අර ආච්චිගේ ඇඳ ළඟ නැවතුණා. ඒ හරිය අන්ධකාරය. වතුර වැටෙනවා වහලෙන් පීලිකා. නීල් හැසිරෙන්නේ බය ගෑවිලාවත් නැති විදියට. තවත් ටික වෙලාවකින් ඇඳෙන් නැගිටපු නීල් එළියට ආවා. දැන් මං ගියා. කාටද ඔය ඇඳේ බුදියන්න පුළුවන් ආයේ? රංජි උඹ ශාන්ත. අපි දෙන්නම ඒක ප්‍රතික්ෂේප කරා. රංජි කෙසේ වෙතත් මට නම් ඒ ඇඳ දිහා බලන්නවත් හයියක් තිබ්බේ නැහැ. මට නීල් ගැනත් ඇති වුණේ තරහක්. අර මල ගෑණි හිටපු ඇඳේ බුදියපු එක ගැන. කිසි ගාණක් නැහැ. හරි. එහෙනම් ඉතින් දැන් අපි යමු. වැඩි වෙලාවක් මෙතන ඉන්න එකත් හොඳ නෑනේ. උඹලා දෙන්න බයයිනේ. හැබැයි ඉතින් මං ගමේ ගිහිල්ලා උඹලා දෙන්න ගැන කියන විස්තර. උඹලා නිකන් සැන්ඩෝලා වගේ හිටියට හුජ්ජ බයයි කියලා. මමවත් රංජිවත් නීල්ට මොකවත් කියන්න ගියේ නෑ. ඒකට හේතුව එයා ඒ වෙනකොට හොඳට බීලා. එයත් එක්ක කතා කරලා වැඩක් නැති හන්දා. අපි දෙන්නටම ඕනේ වුණේ පුළුවන් තරම් ඉක්මනට ඒ ගෙදරින් පිටත් වෙලා අපේ ගෙවල් වලට යන්න. ඒ වෙනකොට වැස්ස සෑහෙන්න අඩු වෙලා. හැබැයි ඉතින් අර අන්ධකාරේ නම් ඒ විදියමයි. ඒක තවත් වැඩි වෙලා. ඒකට හේතුව ඒ වෙනකොට රෑ බෝ වෙන්න පටන්ගෙන තිබ්බ හන්දා. තවත් පැය භාගකින් විතර අපි අපේ ගෙවල් වලට ගියා. නීල් එයාගේ ගෙදරට ගියා. මම රංජියව ගෙදර දාලා අපේ ගෙදරට ගියා. ගෙදරට ඇතුළු වෙන්න කලින් පිළිකාන්නේ peer ගහලකට ගිහිල්ලා peer කොළ ටිකක් කපලා අත් දෙකේ පොඩි කරගත්තේ අනවශ්‍ය ගඳක් විතරයිට දැනී කියලා. ඒත් මං ඔහම කුටුරුන් කෙල්ලනකොට ගෙදර මිනිස්සු එක අනිවාර්යෙන් දැනගන්නවා. මට ඒක තේරුනේ අම්මා මට කතා කරපු විදිහට. අම්මා ටිකක් සැරෙන් කතා කරේ. මම පොඩි උත්තරයක් දීලා කාමරය ඇතුළට ගියා. කාමරය ඇතුළට ගියාට පස්සේ මට පොඩි අවුලක් දැනුණා. කාමරේ අමුතු ගඳක්. මට එකපාරට මතක් වුණේ අර ගෙදර. මහා හපුටු ගඳක් එනවා. මම විගහට එළියට ගිහිල්ලා ඇඳගෙන හිටපු ඇඳුම් ටික අයින් කරලා ටවල් එකක් පටලගෙන වොෂ් එකක් දාගත්තා. මං හිතුවේ අර ඇඳුම් වලින් ඒ ගඳ එන්න ඇති කියලා. අමාරුවෙන් ගේ ඇතුළට ගිහිල්ලා අලුත් ඇඳුමක් දාගත්තේ ටික වෙලාවක් විවේක ගන්න. විනාඩි 5කට විතර පස්සේ අම්මා තේ එකක් හදලා දුන්නා. කාමරේලා ඒක බොනකොට අර ගඳ ආයෙත් දැනෙන්න ගත්තා. ඇඳුම් පැළඳුම් අයින් කරත්
ඒ ගඳ එහෙම්මම තියෙනවා. මගේ ඇඟ හීතල වෙලා ගියා. ඒ දැනෙන්නේ වෙන දෙයක් නෙවෙයි. කතරිනා ආච්චි මැරිච්ච දවසේ ඒක බලන්න ගිය වෙලාවේ මට දැනෙච්ච ගඳ. මං කාමරෙන් එළියට ආවා. ස්තෝපේ පුටුවක වාඩි වෙලා මං කල්පනා කරා. ඒ ගඳ දැනෙයිද කියලා. ටික වෙලාවක් ගියට පස්සේ ආයෙත් දැනෙන්න ගත්තා. මට එහා පැත්තේ අම්මා වාඩි වෙලා හිටියා. මං එයා දිහා බැලුවේ උන්ටගේ වෙනසක් තියෙද කියලා. ගානක්වත් නැහැ. මං කුස්සියට ගියා. කුස්සිය අපි නැන්ද කෙනෙක් කෑම වෙනවා. අපේ ගෙදරමයි නැවතිලා ඉන්නේ. එතන තියෙන බංකුවේ වාඩිලා හිටියේ එහාටත් අර ගඳ දැනෙයිද කියලා. විනාඩියක් දෙකක් හිටියා. මගේ ඇඟ හීතල වෙලා ගියේ. අර ගඳ එතනටත් දැනෙන්න ගත්තා හන්දා. මම යන්නේ කොතනටද? එතනට අර ගඳ දැනෙනවා. හැබැයි ඒ ගඳ දැනෙන්නේ මට විතරයි. මං ආපහු කාමරේට ආවා. මගේ මේසේ ළඟ තියෙන පුටුවේ වාඩි වුණා. ඔළුවේ මේසෙට තියාගෙන මං කල්පනා කරා වෙච්ච දේ. මම යන තැන ඒ ගඳ එනවා. මං ඉන් එහාට හිතන්නවත් බය වුණා. අර ගෙදරදී මොකක් හරි අමනුස්ස ආත්මයක් මං පස්සේ ඇවිල්ලාද කියලා මට හිතුණා. මට ලොකු බයක් දැනෙන්න ගත්තා. එතකොට වෙලාව 8:00 විතර ඇති. මං රංචියට කතා කරා. වැඩේ කියන්නේ වෙනදා කතා කරොත් හැරෙන පයින් උඹට කතා කරනවා. එහෙම නැත්තම් විනාඩි 10ක් 15ක් ගිහිල්ලා හරි. පැය භාගයක් ගත වුණා. ඌ කතා කරේ නෑ. තාමුත්තක් දැනුණා. මම ආයෙසරක් උගේ ෆෝන් එකට කතා කරා. එතකොට කතා කරේ උගේ අම්මා. අම්මා කියපු දේ මගේ ඇඟ හීතල වෙලා ගියා. ඌට සහලවලා උණ ගැනිලා. බේතුත් ගෙනාවලු. ඒත් අඩුවක් නැල්ලු. බලාගත් අත බලාගෙන ඉන්නවලු. මගෙන් ඇහුවා කොහෙද ගියේ කියලා. මං කියන්න ගියේ නෑ. එහෙම කිව්වොත් බැනුම් සම්භාරයක් අහන්න වෙන හන්දා. මගේ හිතේ ලොකු බයක් දැනෙන්න ගත්තා. මට වෙච්ච සිද්ධිය ඒ වගේමයි රංචියාට. මං නීල්ට කතා කරා. මං හිතුවා හරි. නීල්ගේ තාත්තා කතා කරේ. නීල්ට ලොකු අවුලක් වෙලා. මිනිහා දොඩවනවලු. කැලෑවට යන්න හදනවලු. මැරිච්ච ගෑණියක් ගැන කියනවලු. මං ඉන් එහාට අහන්න ගියේ නෑ. මට තේරුණා. ඒ වෙනකොට අපි තුන්දෙනාම අපි කරපු වැඩේ හන්දා ලොකු අමාරු රෑ වෙලා හන්දා පහුවදා උදේම ගිහිලා යාළු දෙන්න බලන්න මං තීරණය කරා. මං නින්දට ගියේ 10:00 විතර. ඇඳට වැටෙන්න මොකද නින්ද අහලකවත් නෑ. මගේ මතකයට එන්නේ කතරිනා ආච්චි ගෙදරදී සිද්ධ වෙච්ච දේවල්. ඒ වගේමයි රංචියාට. ඒ වගේම නීල්ට වෙච්ච දේවල්. ඒ වෙනකොට මං හොඳටම විශ්වාසෙන් හිටියේ ඒ ගෙදර ඉන්න අමනුස්ස ආත්මේ හඳ තමයි හැමදේම සිද්ධ වෙන්නේ කියලා. පහුවදා උදේම ගිහිල්ලා අරුන් දෙන්නත් බලලා මොකක් හරි සාන්ති කර්මයක් කරව ගන්න ඕනේ කියලා මං තීරණය කරා. එදා රාත්‍රියේ සෑහෙන වෙලාවක් යනකම් මට නිින්ද ගියේ නෑ. නිින්ද යාගෙන එනකොට මට මතක් වෙන්නේ ඉදා මන් දැකපු කතරිනා ආච්චිගේ මලමිනිය. අර ඇඳේ දැපෙන දාලා ඉන්නවා. හැම තැනම පණුවෝ ඒ වගේම ගඳ. ඒ වෙනකොට කාමරේ දැනෙච්ච ගඳ නම් නැති වෙලා ගිහිල්ලා. ඒත් මං හිටියේ හුඟක් බයෙන්. ඒක හින්දා වෙන්නේ නැති සෑහෙන වෙලාවක් යනකම්
නිින්ද නොගියේ. අන්තිමට පාන්දර 1:00 වෙනකොට මට නිින්ද යන්න ඇති. නිින්ද නොයන්න කාමරේ පත්තු කරලා තිබ්බ ලාම්පුවත් එක හේතුවක් වුණා. ඒත් ලාම්පු නිවලා ඉන්න තරම් හයියක් මට ඒ වෙලාවේ තිබ්බේ නැහැ. පාන්දර 1 දිගට මට නිින්ද යන්න ඇති. මහ වේගයෙන් වැහැපු වැස්සත් මට දැනුනේ ඇහුනේ නැත්තේ ඒකාන්තා. 5:05 වෙනකොට ඇති පාන්දර 4ට විතර. ඒකට හේතුනේ මං එහාට මෙහාට ඇඳේ පෙරලෙනකොට මොකද්දෝ දෙයක් මගේ වැදිච්ච එක. මං ඉස්සරෝම හිතුවේ ටෝච් එක වෙන්න ඇති කියලා. ඒක අයින් කරන්න හදනකොට තමයි මගේ ගෑවුනේ සීතල මොනවද දෙයක්. ඒත් එක්ක මගේ නහයි කඩාගෙන යන කුණු ගඳ. එදා ආච්චි මැරිලා ඉන්නකොට දැනිච්ච ගඳ දැනෙන්න ගත්තා. පත්තු කරලා තියෙන ලාම්පු එළියෙන් කාමරේ හොඳටම එළිය වෙලා තිබ්බා. එතකොටයි මං දැක්කේ මට වමන යන්න වගේ ආවා. ඔළුව කැරකෙනවා. මට හිතා ගන්න බැරි වුණා මට මොකද වෙලා තියෙන්නේ කියලා. මට එහා පැත්තේ කතරිනා ආච්චිගේ මිනිය පණුව එහාට මෙහාට දුවනවා. ගඳ උන්දගේ ඇස් දෙක ඇරිලා උඩ බැල්ලෙන් වහලෙ දිහා බලාගෙන ඉන්නවා. උන්දගේ කුණු වෙච්ච අතක් මගේ පපුවටට වැටිලා. මට ඕනේ වුණේ එතනින් ඈත් වෙන්න. ගඳ ගහන මලකුණෙන් ඈත් වෙන්න. ඒත් මට හෙල්ලෙන්නවත් බෑ. මම ඇඳට තියලා එන ගහලා වගේ. පණුව එහාට මෙහාට යනවා. මගේ ඇඟටත් එනවා. මං පුළුවන් තරම් දැකලුවා එතනින් ඈත් වෙන්න. ඈත් වෙනවා තියා හිතන්නවත් බෑ. මට ඕනේ වුණා කෑ ගහන්න. අම්මට හරි තාත්තට හරි ඇහෙන්න. කෑ ගැහුවත් මං කෑ ගහන සද්දේ පිට වෙන බවක් මට දැනුනේ නෑ. ඒකට හේතු උනේ කවුරුවත් මන් ළඟට ආපු නැති එක. මට දැනුණා අර මලමිනිය එහාට මෙහාට වෙනවා. හරියට පණ තියෙන කෙනෙක් වගේ. හුන්දගේ උකුරෙන් ගොර ගොර ගාලා සද්ද ඇහෙනවා. ඒ හැම වෙලාවකම මහා දුගදක් පිට වෙනවා. මට දැනුනේ මගේ ඇස් නිලංකාර වෙනවා. මං ඇස් දෙක පියාගත්තේ ඒ වෙනකොට අර මලමිනිය මගේ පැත්තට හැරෙන්න පටන් ගත්ත හන්දා. මට දැනුනේ මගේ ජීවිතයේ අවසාන මොහොත ලං වෙලා කියලා. ගඳ එන්න වැඩි වෙනවා. මගේ ඔළුව හිර වෙනවා වගේ දැනුනේ ඒ ගඳට. ඒත් එක්කම මගේ පපුවට අර අත හුඟක් බර වෙනවා. මං දැනගෙන හිටියා කෑ ගහලා දඟලලා කිසිම වැඩක් නෑ කියන එක. මට දැනුනේ මගේ ඔළුව පැලෙන්න වයි පුපුරු ගහනවා. ඒ වගේම ඇඟපත ගහලක් දාලා වගේ. මට එකපාරට මතක් වුණේ මට එහා පැත්තේ තියෙන කුණු වෙච්ච මලමිනිය. මම පිස්සුවෙන් වගේ ඇඳෙන් පහළට පැන්නා. කෙලින්ම දුවගෙන ගියේ දොර ළඟට. ඇරලා තිබ්බ දොරෙන් එළියට ගියා. එළියට පායලා මං අන්දුම් කුන්දුම් වුණා. මං ආයෙත් හැරිලා කාමරයට ගියා. මගේ ඇඳ අවුල් වෙලා මං හොඳට පහත් වෙලා බැලුවා. සැරෝ පැල්ලම් ලී පණුව දකින්ද. මං ආපහු එළියට ආවා. හොඳට ඉර පායලා ඒ වෙනකොට. ඔළුවේ කැක්මත් ටිකක් අඩු වුණා. මට හිතාගන්න පුළුවන් වුණා රාත්‍රියේ සිද්ධ වෙච්ච දේ. මං දැකලා තියෙන හීනයක්. ඒ වුණාට ඒක හීනයකට වඩා ඇත්තටම සිද්ධ වෙච්ච ගානයි මට දැනුනේ. එදා දවල් මං ගෙදර අයට වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම කිව්වා. හැබැයි ඒ වෙනකොට ඒගොල්ලොත්
එහෙම මෙන් දැනගෙන තියෙනවා. නීල්ගේ ගෙදරින්. ඒ වගේම රංජියේ ගෙදරින්. එදා හැන්දෑවේ රංජියේ ගෙදර ලොකු තොවිලයක් කරා. නීල් වගේම මාත් එතන හිටපු ආතුරයෝ අපි තුන්දෙනා පැදුරක වාඩි කරලා ගුරුන්නාන්සේ මාමා අපිට මැතිරුවා. රෑ දෙගොඩ හරි වෙනකන් තොවිල් නටලා දෙහි කපලා තමයි අපිව සූපත් කරේ. ඒ සිද්ධියෙන් පස්සේ අපි අර වාගේ දේවල් කරන එක නැවැත්තුවා.